නිරෝගිමත් දවසක් හැම කෙනෙක්ටම. අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ අප්‍රේල් 12 යෙදෙන පොහොය දවස තුලදී ඔයා ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න මුදල් ආකර්ෂණය කරගන්න කරන්න ඕන පිළියම් කිහිපයක් ගැන. ඉතින් මේ අප්‍රේල් 12 කියන දවසේදී රෝස සඳ පායනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ පින්ක් ෆුල් මූන් පොය ඩේ දවසේදී තියෙන විශේෂත්වය තමයි මේ දවසේදී බලය අතහැරීම, නැවත නැගී සිටීම, ඒ වගේම ඔයාගේ අභ්‍යන්තර ශක්තිය අවදි කරන දවසක් වෙනවා. ඒ වගේම නැවුම් ආරම්භයක් වැළඳ ගැනීමටත් වගේම පුද්ගලික වර්ධනය දියුණු කිරීමටත් ආරාධනා කරන දවසක් වෙනවා. ඒත් එක්කම මේ රෝස සඳ කියලා කියන්නේ ජීවිතය නැවත පිපෙන බවට මෘදු මතක් කිරීමක් කරන දවසක්. ඒත් එක්කම අපේ ජීවිතයේ තියෙන සබඳතා වටිනාකම් පිළිබඳව අපිට තේරුම් කරලා දෙන දවසකුත් වෙනවා. ඒත් එක්කම ඔයාගේ ජීවිතයේ තියෙන ගැටලුකාරී අවස්ථාවන් සහ ගැටලුකාරී තැන් निराකරණය වන නිරවුල් දවසකුත් වෙනවා. ඉතින් මේ රෝස සඳේ සුබවාදී බලපෑම ඔයාටත් එකතු කරගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඔයා මේ දවස තුලදී එලිමහනේ කාලය ගත කිරීමට යොමු වුණොත් රෝස සඳේ ශක්තිය ගැඹුරින් අපිට ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයා මේ අප්‍රේල් 12 වෙනිදා රාත්‍රියේදී වීදුරුවකට හරි වීදුරු භාජනයකට හරි වතුර එකක් පුරවලා ඒක හඳ එළිය වැටෙන තැනක තියන්න. මෙහෙම තියලා මේ තියෙන වතුර එක ඔයාට නිවසට ඉහින්න, ඒ වගේම සුබවාදී වැඩවලට මේ වතුර ඔයාට යොදා ගන්න පුළුවන්. මේ ක්‍රමය තුලිනුත් අපිට පුළුවන් මේ රෝස සඳේ ශක්තිය ගැඹුරින් අපිට ලබා ගන්න. හරි, අපි දැන් බලමු මේ දවසේ ඔයාට මුදල් ආකර්ෂණය කරගන්න ඔයා මොන වගේ පිළියම්ද කරන්න ඕන කියලා. පළවෙනි ක්‍රමය තමයි මේ වැඩේට අපිට ඕන වෙනවා රතු ලියුම් කවරයක්, කුරුඳු කුඩු ටිකක්, බේකොලයක්, මුදල් නෝට්ටු දෙකක්, ඕනම රටක මුදල් නෝට්ටු මේකට භාවිතා කරන්න පුළුවන්. ඔන්න ඔය කියන අමුද්‍රව්‍ය ටික ඔයාට මේ වැඩේට ඕන වෙනවා. මේ ක්‍රමය කරන්නේ මෙහෙමයි. ඔයා මම කිව්ව අර බේකොලේ අරගෙන ඒකේ ෆේහු සංකේතය අඳින්න ඕන. මම මේ පෙන්නලා තියෙන සංකේතය. ඒක ඔයා මේ පෙන්නලා තියෙන විදිහට බේකොලේ කොළ පාට පෑනකින් ලියන්න. ඊට පස්සේ එතන එහා පැත්තෙන් ලියන්න මෙන්න මේ විශේෂිත වූ අංකය. ඒ අංකය තමයි 5.2.7.4.1.8.8. මේ අංකය මේ විදිහටම ඔයා ලියන්න. ඊට පස්සේ කරන්න ඕන අර රතු ලියුම් කවරය අරගෙන අර මම ගන්න කිව්ව මුදල් නෝට්ටු දෙක ඒ ලියුම් කවරය ඇතුළට දාන්න. ඊට පස්සේ ඔයා මේ ලියපු බේකොලය ඒ ලියුම් කවරය ඇතුළට දාන්න. ඊට පස්සේ අර මම ගන්න කිව්ව කුරුඳු කුඩු වලින් ටිකක් මේ ලියුම් කවරය ඇතුළට ඔයාගේ අතෙන් ඉහින්න. ඊට පස්සේ මේ ලියුම් කවරය ඔයා වහලා මුදල් තියන තැන හරි එහෙම නැත්නම් ඔයා වඳින පූජාසනේ හරි මේ ලියුම් කවරය තියන්න. මේ වැඩේ කරනකොට ඔයාට මුදල් ආකර්ෂණය වෙන්න කියන එක නිතරම හිතන්න. ඒ හිතන ගමන් තමයි මේ වැඩේ කරන්න ඕන. මේකට වෙලාවක් නැහැ. අප්‍රේල් 12 දවස ඇතුළත ඕනම වෙලාවක ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි මේ ක්‍රමය ඔයාට ඔයාගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න යොදා ගන්න පුළුවන්. වගේම ඔයාගේ ජීවිතෙන් ඉවත් වෙලා යන්න ඕන දේවල් ඉවත් වෙලා යන ක්‍රමයක් වෙනවා. මේක කරන්න ඕන අප්‍රේල් 12 රෑ වෙලා හඳ එළිය වැටෙන තැනක වීදුරු භාජනයකට වතුර එකක් පුරවලා තියන්න ඕන. ප්ලාස්ටික් ඒවට තියන්න එපා. වතුර බොන හරි පිරිසිදු වීදුරුවකට හරි නැත්නම් වීදුරු භාජනයකට හරි වතුර එකක් තියන්න ඕන. ඊට පස්සේ ඒ වතුර භාජනේ තියලා ඔයා කොලේකුයි පෑනකුයි අරගෙන ඔයාගේ ජීවිතෙන් ඉවත් වෙලා යන්න ඕන දේවල් ඒ කොලේ ලියන්න.
හැම දෙයක්ම ලියන්න ඉවත් වෙලා යන්න ඕන. හැමදේම ලියන්න. එහෙම ලියලා අර හඳ එළියට තියලා තියෙන වතුර භාජනයට මේ කොලේ ඔයා දාන්න ඕන. නමලා දාන්න. ඊට පස්සේ මේ වතුර භාජනය ඔයා එහෙම එතන තියලා ඊළඟ දවසේ ඒ වතුර භාජනයට දැම්ම කොලේ අරගෙන ඒක අවුවේ වේලෙන්න තියන්න. එහෙම අවුවේ වේලෙන්න තියලා ඔයා ඒ කොලේ පුච්චලා දාන්න. ඊට පස්සේ ඒ වීදුරු භාජනයේ වතුර ටික ඔයා පැලයකට දාන්න. ඒක තමයි ඊළඟ ක්‍රමය. මේක කරාම ඔයාගේ ජීවිතෙන් ඉවත් වෙලා යන්න ඕන දේවල් ඉවත් වෙලා ඔයාට අලුත් ආරම්භයකට මඟ පෑදෙනවා. ඉතින් ඒක තමයි දෙවෙනි ක්‍රමය වෙන්නේ. ඒ වගේම ඔයාට මේ දවසේදී ඔයාගේ අතීත වේදනාවන් ඉවත් කරගෙන ඔයාගේ හිත සුවපත් කරගන්න පුළුවන් දවසක් වෙනවා. ඒ නිසා ඔයා මේ දවස ඇතුළතදී ඔයාට ඉවත් වෙලා යන්න ඕන සියලු දුක් මතක් කරලා ඒවා ඉවත් වෙලා යන්න කියලා හිතන්න. ඒ වගේම අපිට පුළුවන් මේ දවස තුලදී ඉදිරි මාස සඳහා ඔයාට අවශ්‍ය දේවල් ඔයා හිතින් මවාගෙන ඒ දේවල් ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් දවසකුත් වෙනවා මේ දවස. ඊළඟට තවත් ක්‍රමයක් තියෙනවා ඔයාට මේ දවසේදී කරන්න පුළුවන්. ඒ ක්‍රමය තමයි ඔයා ඉටිපන්දමක් මේසයක් උඩ පත්තු කරලා ඔයා එතන ඉඳලා ඔයාට තියෙන ප්‍රාර්ථනාවන් ඔයාට ඕන දේවල් එතන ඉඳලා ඔයා කියන්න. එහෙම නැත්නම් හිතන්න. ඒක නිදහසේ කරන්න ඕන දෙයක්. නිදහසේ ඔයාට අවශ්‍ය දේවල් හිතෙන් හිතන්න. ඒ දේවල් ඔයාට ලැබෙන්න කියලා හිතන්න. එහෙම හිතලා ඒ ඉටිපන්දම නිවන්න. ඒක තවත් ක්‍රමයක් ඒ දවසේදී කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ක්‍රම ටික තමයි අද මම කියලා දෙන්න හැදුවේ ඔයාලට. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් ක්‍රමයක් කරන්න. ඒ වගේම මං කිව්ව විදිහට ඒ දවස ඔය විදිහට ගත කරන්නත් ඔයා අමතක කරන්න එපා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරලා මගේ channel එක subscribe කරන්නත් ඔයා අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක් හැමෝටම.